2019 ඉඳන් Huawei කම්පැනි එකට US government trade ban එකක් දාපු නිසා Google mobile service officially Huawei phones වලට ලබා දෙන්න Google කම්පැනි එකට බෑ. ඒ කියන්නේ 2020 න් පස්සේ රිලීස් වුණ Huawei phones වලට සරලවම කිව්වොත් GMS එහෙම නැත්නම් Google mobile service support කරන්නේ නැහැ. ඒත් 2026 වෙනකොට unofficial method use කරලා Huawei phone එකකට Google install කරන්න පුළුවන්ද බැරිද කියලා අද මේ වීඩියෝ එකකින් කතා කරනවා. ඉතින් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න මේ වීඩියෝ එකකින් අපි කතා කරමු Huawei ෆෝන් එකකට 2026 Google දාන්න පුළුවන්ද බැරිද කියලා. Huawei අලුත් ෆෝන්ස් වල රන් වෙන්නේ EMUI හරි HarmonyOS හරි කියන ඔපරේටින් සිස්ටම් දෙකෙන් එකක්. මොකද සමහර බජට් රේන්ජ් වලට HarmonyOS එන්නේ නැති නිසා තමයි ඒක වෙනස් වෙන්නේ. මේ ඔපරේටින් සිස්ටම් දෙකම Android වගේ, ඒ කියන්නේ Android බේස් කරගෙන වගේ තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ Android එකක් නෙවෙයි. හැබැයි Android වගේ තමයි තියෙන්නේ. Google Mobile Services කියන සිස්ටම් එක officially integrate කරලා නැහැ. ඒ වෙනුවට Huawei ලා use කරන්නේ Huawei Mobile Service කියන සිස්ටම් එක. ඒ කියන්නේ operating system දෙකම Android වගේ වුණත් Google Mobile Service කියන සිස්ටම් එක officially integrate කරලා නැහැ. ඒ වෙනුවට Huawei use කරන්නේ HMS එහෙම නැත්නම් Huawei Mobile Services තමයි එයාලා use කරන්නේ යාළගේ. 2020 න් පස්සේ රිලීස් වෙච්ච අලුත් හැම ෆෝන් එකකටම 2026 දී Google නැති Huawei ෆෝන් එකකට Google දාගන්න අපිට භාවිතා කරන්න පුළුවන් මෙතඩ් දෙකක් තියෙනවා. ගොඩාක් හොඳට සහ දැනට use කරන අය පාවිච්චි කරන. පළවෙනි එක තමයි Gbox APK කියලා කියන්නේ. ඔයා Huawei Google නැති ෆෝන් එකක් use කරනවා නම් ඔයාට කරන්න තියෙන්නේ Pedal search එකට හරි Huawei browser එකට හරි ගිහිල්ලා ඒකේන search engine එකේ ඔයා type කරන්න Gbox APK කියලා. එතකොට ඔයා වෙනම ඉන්ටර්ෆේස් එකකට අරගෙන යනවා. එතන තියෙන මෙන්න මේ Gbox APK කියන එක ඔයා ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න. ඒ ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ මේ APK app එක හරහා ඔයාට පුළුවන් වෙනවා 100%ක් නැති වුණත් Google Mobile Services පාවිච්චි කරන්න පුළුවන්කම ලැබෙනවා. Gbox දාගත්තම අපිට හැබැයි සමහර වෙලාවට මූණ දෙන්න පොඩි ගැටලු ටිකක් එනවා. ඒ තමයි අපේ ලංකාවේ තියෙන bank app use කරන්න අමාරුයි. يعني සමහර වෙලාවට අප්ඩේට් නැති නිසා ඒවා රිජෙක්ට් වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඉතින් ඒ නිසා bank app හරියට use කරන්න බෑ. ඒ වගේම මොකක හරි notification එකක් එනවා නම් ඒකෙන්ද delay වෙනවා. ඒ වගේම phone එකේ battery එක ටිකක් ඉක්මනින් බහැලා යන්න උත්සාහ කරනවා මෙන්න මේ Gbox app එක run වෙනකොට. Google නැති Huawei phone එකක් use කරනවා මේ method එක try කරලා බලන්න. දෙවෙනි method එක තමයි Micro G කියලා කියන්නේ. Google Play Service emulate කරන open source software එකක් තමයි මේ Gbox කියලා කියන්නේ. මේක use කරලා Google account login වෙන්න පුළුවන්. ඒ වගේම Play Store access ගන්න පුළුවන්. ඒ වගේම Google Apps use කරන්න පුළුවන්. මතක තියාගන්න මේකෙනුත් ඔයාට 100%ක් Google official support කරන phone එක experience එක ගන්න බෑ. ඔයාගාව Google Mobile Services නැති Huawei phone එකක් තියෙනවා නම් කලින් වගේම අපි කතා කරපු විදිහටම මේ method එක use කරන ඔයාට තියෙන්නේ pedal search එකට හරි browser එකට හරි ගිහිල්ලා මෙන්න මේ තියෙන විදිහට Micro G කියලා type කරන්න. ඒ type කරලා APK app එක ආවට පස්සේ ඒක click කරලා ඒ interface එකට ගිහිල්ලා පොඩ්ඩක් පහළට වෙලා ඒ පහළ තියෙන මෙන්න මේ download button එක click කරලා ඔයාට පුළුවන් download කරගන්න. ඒ download කරගත්තට පස්සේ ඔයාට පුළුවන් Google account එකක් create කරගෙන එහෙම නැත්නම් ඔයාගේ තියෙන Google account එකක් ඒකට login කරගෙන ඔයාට use කරන්න පුළුවන් Play Store app ඒ වගේම YouTube වගේ Google Mobile Services ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේකත් කලින් කිව්වා වගේම 100%ක් officially වැඩ කරන්නේ නැහැ. මේකෙදි bank account app වලට ඒ වගේම ගොඩක් serious වැඩ කරන්න ඕන දේවල් කරන්න බෑ. ඉතින් ඒක ඔයා මතක තියාගන්න. ඔයා 2026 දී Huawei phone එකක් ඔයාගේ main phone එක විදිහට use කරන්න හිතාගෙන ඉන්නවා නම් මම recommend කරනවා Google service එක්කම ඔයාට අවශ්‍යයි නම් කිසිම වෙලාවක Huawei phone එකක් ගන්න හිතන්නවත් එපා. හැබැයි ඔයාට main පාවිච්චි කරන්න Google Mobile Services තියෙන phone එකක් තියෙනවා නම් secondary device එකක් විදිහට. ඒ කියන්නේ Huawei වලට කැමති, ඒ වගේම Huawei technology වලට කැමති, ඒ technology එක use කරන්න කැමති කෙනෙක් නම් අනිවාර්යෙන් බය නැතුව ඔයා ගිහිල්ලා Huawei phone එකක් buy කරන්න. මොකද තාමත් Huawei phone වල
ඩියුරබිලිටිය එක ඒ වගේම හාඩ්වෙයාර් වල තියෙන කල් පැවැත්ම ඇත්තටම ටොප් ලෙවල් එකකින් තාමත් Huawei කම්පැනි එක රිලීස් කරනවා. ඒ නිසා බය නැතුව ඔයාට එහෙම සෙකන්ඩරි ඩිවයිස් එකක් විදිහට Huawei ඕනම ෆ්ලැග්ෂිප් ඩිවයිස් එකක් වුණත් යූස් කරන්න පුළුවන්. ඒක මම බය නැතුවම කියනවා සහ රෙකමන්ඩ් කරනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ 2026 දී Huawei new phone වලට Google install කරන්න පුළුවන්. හැබැයි official support නැති නිසා 100%ක stable experience එකක් නම් ඔයාට ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක ගැන ඔයා ටිකක් හොඳට හිතලා බලලා ගන්න ඕනේ තීරණයක්. අද වීඩියෝ එක ඔයාට කොහොමද ෆීල්? ඒ කියන්නේ HMS සහ GMS කියන මේ සර්විසස් දෙක ගැන ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න කියලා මතක් කරන ගම වීඩියෝ එකෙන් ඔයා මොකක් හරි දෙයක් දැනගත්තා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න සහ මතක ඇතුව subscribe කරන්නත් කියලා ඔයාලට මතක් කරන ගමන් ඉක්මනටම අලුත් වීඩියෝ එකකින් හම්බෙන බලාපොරොත්තුෙන් අදට සමුගන්න සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම.